හායි යාළුවනේ කොහොමද ඉතින් අද මම පැස්ටා එකක් හදන්නයි යන්නේ. මට මේ පැස්ටා එක හම්බ වුණේ කුවේට් වල ඉන්නවා මගේ යාළුවෙක්. එයා තමයි එවලා තිබ්බේ. එයාගේ අම්මා ඉතින් මට ඒක ගෙනත් දුන්නා. තව දේවල් ටිකකුත් ගෙනත් දුන්නා. ඊට පස්සේ ඉතින් මම දැන් පැස්ටා එක හදන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම කියන්න ඕන ළමයි අපේ තාම කුස්සිය කලවර්ස් කරලා නැහැ. පරණ කුස්සියක් තියෙන්නේ. හින්දා කුස්සිය එච්චර ගැන හිතන්න එපා. ඔන්න එක හද ඉන්න ගමන් එහා ගෙදර මල්ලි රඹුටන් වගේක් ගෙනත් දුන්නා. ඒවා මස් රඹුටන්. හරිම රසයි ඉතින්. ඒකත් ඉතින් කන ගමන් මං ඉතින් මගේ වැඩේ කළා. අපේ චූටි දුවේ මා ඉන්නේ අම්මයි දුවයි වගේ නෙමෙයි. ගොඩාක් දුරට ඉන්නේ අක්කයි නංගි වගේ. ඒ නිසා ඉතින් සමහර දේවල් වැඩි හිතන්න එපා. කැරටුයි ලීසුයි බෝවා ටිකයි කපලා ඉවරයි. ඊට පස්සේ සුදු ලුණු දැම්මා. මේකට සුදු ලුණුයි කරම්නටි තව මොනවද දුරුයි දාලා හොඳට කොටා ගත්තා. මම සැරමුකුත් දැම්මේ නැහැ. මොකද අපේ අයියා මේ දවස්වල අසනීපෙන් ඉන්නේ. ඉතින් යාට අර මම එහෙම ගියපෙන්ද පොඩ සැර කන්න අමාරුයිනේ. ඒ නිසා මිරිස් චුට්ටක්වත් දැම්මේ නැහැ. මේකට ගම්මිරිස් පොඩ්ඩක් එහෙම දැම්ම නම් රසයි. ඒත් ඉතින් දැම්මේ නැහැ ඉතින්. මේ ඉතින් ටැප් එකේ ඇල්ලුවේ මොකද රස්නේ වතුරනේ දැම්මේ. එහෙම වුණාම දැන් සිංක් එක දිගේ ගිහිල්ලා වතුර පේරෙන තැන පණුව ඉන්නවා. එතනින් ගියාම ඉන්නවා මේ කූඹි හිම ඉන්නවා. එක චුටි සත්තු ඉන්න හින්දා ඉතින් පවුන් ඉතින් එයාලත් මැරෙනවා. මං කියන්නේ ඉතින් එහෙම අපි දැනගෙන එහෙම දෙයක් කරන්න ඕනේ නැහනේ. මොන ඉතින් නොදැනුවත් කමින් අපි අතින් කූඹි පෑගෙනවා. ඒක ඉතින් වෙනම කතාවක්. දැනත් එහෙම උණු වතුර දාන එක අපි කරන ඒවා ගන්න බැරි පාපයක්. ඔන්න ඉතින් දැන් නම් බනින්න එපා. මේ ගෑණි කොහෙදෝ ඉඳන් ඇවිල්ලා බන කියනවා කියලා. බන නෙමෙයි ඉතින් කිව්වේ ඉතින්. ඉතින් මගේ දූ කොළමටත් මගේ ළඟටම ඇවිල්ලා ඉඳගෙන කන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ එයාට චුට්ටක් කවලා ඉතින් කෑවා. අතර මේකට චීස් නම්මනම් මොකුත් නොදැම්මට හරිම රසයි. චීස් එහෙම දැම්ම නම් කොහොම රසක් ඇතිද කියලා හිතුවා ඉතින්.
ඔයාලත් ගෙදර තියෙන දෙයක් දාලා හදන්න නූඩ්ල්ස් එකක් වුණත් ඉඟුරු කෑල්ලක් සුදු ලුණු ගෙඩියක් එහෙම තලලා හොඳට හීනට තලලා දැම්මම හරිම රසයි ඉතින්. බලන්න යාළුවනේ ඔයාලටත් මෙන්න මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවාද? මේ පොත්ත මෙහෙම කැඩලා තියෙන්නේ මේ. ගානට ඉතින් කැඩලා තියෙන්නේ. මේක මෙහෙන් උස්සනකොට නම් රිදෙනවා. ඉතින් පාත් කරනකොට නම් ගානක් නැහැ හැබැයි. වගේ අකරත් ඇබ්බි තමයි මට වෙන්නේ ඉතින්. ඒක ගලවන්න පුළුවන් වගේ. ඒවත් ගැලෙව්වායි. දැන් ඇඟිල්ල හැටි. කෙතම කෙතයි. ඔන්න ඔහම තමයි ඉතින් අද අපේ දවසේ ගත කළේ. කොහොම හරි රමුටන් නම් ගොඩක් හම්බුණා. උඩහ ගෙදර මල්ලිත් ගෙනත් දුන්නා. එහා පැත්තේ ගෙදර නැන්දත් ගෙනත් දුන්නා. ඒතකොට අම්මා වටාපතින් ගෙනාවා. ඒතකොට අපේ ගහෙත් තිබ්බා. ඔය බිම දාගෙන දැන්ට නම් ඉන්නේ අපේ ගහේ ඒවා. ඒ ටිකත් ඉතින් කාලා තරංගෙකුත් දුවයි මායි තිබ්බා. තරගෙන් දිනුවෙත් අන්තිමට මම. ඔහොම තමයි ඉතින් මායි දුවයි ඉතින් ගෙදර ඉන්න දවසට ඉතින් කනවා බොනවා ඇරෙන්න ඉතින් වෙන ඉතින් කරන්න වැඩක් ඉතින් නෑ අපිට. එහෙමනම් ඉතින් ආයෙත් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම ආදරේ. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි. Sayuru